පාටකුරුල්ලෝ ටෙල් නාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න යාළුවනේ මම හැමදාම වගේ ඔයාට අදත් පාටකුරුල්ලෝ ටෙලි නාට්‍යය හෙට සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් කතාවේ කොටසක්වත් මග නොහැර බලපු ඔයා දන්නවා මේ වෙද්දි කෙවින් නිම්නාවේ දෙපැත්තකට වෙලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඔෆිස් එකට ආපහු වැඩට කෙවින් ආව කියලාත් දැන් ඔයාලා දන්නවනේ. ඔන්න යාළුවනේ ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම නිම්නාවි කරපු දෙයින් නිම්නාවිගේ තාත්තා නිම්නාවිගේ අප්පච්චිට ලොකුවට කේන්ති යනවා. ඒකට හේතුව තමයි නිම්නාවි හොරෙන් කෙවින්ව බලන්න හොස්පිටල් ගියපු එක. ඒ ගිහිල්ලත් කෙවින් කරපු බොරුවක් නිසා නිම්නාවි හුඟක් දුක් වෙන එකට ජයනාත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඔන්න හේතුව නිසා තමයි ජයනාත් ඔෆිස් එකට එන්නේ. ජයනාත් ඔෆිස් එකට ඇවිල්ලා මේ තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරනවානේ මිස්ටර් ෆොන්සේකා එක්ක. ඒ වගේම තමයි ජයනාත් හුඟක් තරහින් තමයි මිස්ටර් ෆොන්සේකා එක්ක කතා කරන්නේ. මෙන්න මේ වෙලාවෙම තමයි යාළුවනේ ඔෆිස් එකට අංජනත් එන්නේ. ඔෆිස් එකට අංජනත් ආවට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ කියන්නේ ෆොන්සේකා මහත්තයා කෙවින්ගේ රූම් එකට යනවා මේ විස්තරය අහන්න. මොකද මේ වෙලාවෙද්දිවත් මේ කිසිම දෙයක් ගැන ෆොන්සේකා මහත්තයා දන්නේ නැහැනේ. ඉතින් ඔන්න එහෙම යනකොට කෙවින්ගේ යාළුවෝ දෙන්නම මේ වෙලාවේ ඉන්නම ඔෆිස් රූම් එක ඇතුලේ. ඉතින් ඔන්න එතෙන්දි තමයි අංජනව අල්ලගෙන අංජනව තල්ලු කරලා දාලා අංජනට හොඳ හැටි බයින්නේ. අපිට මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම කතාවේ හෙට නැත්නම් අනිද්දාට බලා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ෆොන්සේකා මහත්තයා ඊට පස්සේ කෙවින්ට අනිවාර්යයෙන්ම කියාවි අංජන වැනි කෙනෙක් ආශ්‍රය කරනකොට වැඩි දුර හිතන්න කියලා. ඒ වගේම මේ වගේ ප්‍රශ්න ඇති කරලා මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා වගේම හැම දෙයක්ම සෙල්ලමට ගන්න එපා කියලා බනින්නත් ෆොන්සේකා මහත්තයට පුළුවන්කම තියෙනවා මේ කතාවේදී.